කී පාරක් කිව්වද කසන්න එපා කියලා ඉන්ෆෙක්ට් වෙයි මුළු පවුලම ඇවිල්ලා මෙතන කී පාරක් කියන්නද එක වෙලාවකට එක්කෙනෙකුට විතරයි එන්න පුළුවන් කියලා යන්න මෙතනින් දැන් යන්න අහන්නෙම නෑ ලිද රෙස්ටුරන්ට් එක කොහමද මේ බලන්න මුළු කකුලම කඩාගන්නේ ඔච්චර වේගෙන් මොකට යනවද මන්දා ජීවිතේ වැඩක් නැද්ද මගේ ජොබ් එකේ පළවෙනි දවසේ පරක්කු වෙන්නේ හරි හරි මතක තියාගන්න මේ කකුල කෙලින් තියාගන්න ඕනේ ස්ට්‍රේට් ඒ වගේම කෑම ඔක්කොම කන්න ඕනේ රැට හොඳට නිදා ගන්න තේරුණාද ඔව් ඇස් කෙනෙක්ද නැත්තම් ජේල කෙනෙක්ද සිස්ටර් මාර්තා කියන්නේ මෙතන ඉන්න ලොකු නර්ස් එයා හරිම හොඳයි ස්වීට්ද මෙතන ෆෝන් පාවිච්චි කරන්න බෑ ඒ කසන්න එපා ඔක්කොම කන්න ඕනි අංකල් ඒ ලෙඩුන්ට කරදර කරන්න එපා අම්මට කතා කරලා එන්න කියන්නේ නැත්තේ ඇයි හෙට එන්න කියන්නේ මට කියන්න බෑ අම්මා වෙන නගරක තනියම ඉන්නේ එයා දැනගත්තොත් මට මෙහෙම වෙලා කියලා හරි හරි නිදා ගන්න පොඩි කාලේ මම ලෙඩ වුණාම අම්මගේ අතින්ම හදපු ස්පෙෂල් කිච්ඩි එකක් කවනවා අම්මා අතින් හදපු කිච්ඩි එක දෙහිත් වගේ වැඩ කරනවා හරි දැන් නිදා ගන්නකෝ Thank you so much, miss. ඒක අපේ අම්මා හදන කිච්ඩි එක වගේමයි. තෑන්ක්ස් කරන්න ඕනේ මට නෙවෙයි මාර්තා මැඩම්ට එයයි ගෙදරින් හදාගෙන ආවේ ඔයාගේ ස්පෙෂල් කිචඩි ඇයි මාර්තා මැඩම් මෙච්චර සැරදාන්නේ? ඒක තමයි වැඩේ අපි නර්ස්ලා සැර කරනවා දකිනවා ඒ වචන පිටිපස්සේ තියෙන සැලකිල්ල කාටවත් පේන්නේ නැහැ එතකොට අපේ මාර්තා මැඩම් එයාගේ හැටි එහෙම වචන සැරයි ඒ හදවත ගොඩක් හොඳයි ඔක්කොම කන්න ඕනේ